Hello friend, welcome to my YouTube channel. මේ vlog එකකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් හැමෝම හොඳින් පරිස්සමින් ඉන්නව නේද? මේකේ තියෙන්නේ මායිතාරා බැංකොක් වල තියෙන Madam Tussauds වල ගිහින් ගත්තු පොඩි වීඩියෝ ක්ලිප්ස් වගේ එකතු කරලා හදපු vlog එකක්. ළමයි මම කියපු නම හරිද දන්නේ නැහැ. උනාට මට හිතුණු විදියට මේක තමයි මට ඇහුණු විදියට මේක තමයි නම. අපි ඒ ගමන ගියේ බෝට් එකකින් අපි දෙන්න ඉඳපු ඇපාර්ට්මන්ට් එක පිටිපස්සේ ලොකු ඇලක් යනවා. ඒ ලොකු ඇලේ බෝට්ටු යනවා. අර මෙහි බස් වල යන්නේ අපි කාසි දීලා, ඒ කියන්නේ සල්ලි දීලා ටිකට් එක අරගෙන යන්නේ. ඒ වගේ ටිකට් කඩන්න දෙන්නෙකුත් ඉන්නවා. මේ බෝට්ටු වල ගානත් ෂේප් අඩුයි කාර් වලටත් වඩා මේ බෝට්ටු වල ගාන අඩුයි. ඉතින් අපි අවශ්‍ය අපිට අදාළ තොටුපොළ ළඟ තිබ්බහැලා අපි මේ ටික චුට්ටක් පයින් යනවා. වටපිටාව බලන්නත් ඕනනේ. වෙන රටකට ගියාම ඉතින් කාර් වලම ගිහිල්ලා හැංගිලාම ඉන්න බෑනේ. ඉතින් වටපිටේ ලස්සන තැන් තියෙනවා. ඒව බල යන්න ඕන. බැංකොක් කොහොමද හරිම ලස්සන රටක්. අපි විනාඩි 10න් ආවා. අපේ මහත්තයා තායිලන්තේ ගැන හොඳට දන්නවා. මම ජීවත් වෙන හැබැයි බෝට් වලින් යනවා. ටැක්සි වලින් යනවා. ට්‍රේන් වලින් යනවා. කාර් වලින් ගිහිල්ලා දැන් ඇති වෙලා දැන් බෝට්ටු යනවා. ඊළඟට යන්නේ ට්‍රේන් එකේනේ. ට්‍රේන් එකක් යනවා. ට්‍රේන් ලයින් දෙනවා ඉතින්. ඒක නා ලස්සනයිනේ. ලස්සන. යා. අපි මේ ඉතින් මේ දෙන්න පුළුවන් නේ. මේලෝ දෙයක් තේරුම් නැතුණාට මං ඉතින් වෙලා චුට්ටක් කියලා බලන් හිටියේ මොකද්ද කරන්න කියලා. ඊට පස්සේ අපි දෙන්න ගියා උඩට. උඩ තමයි තියෙන්නේ මියුසියම් එක. මම කිව්වා ඊ ආපු දැන ඉගෙන මතක නැහැ. ඇයි හලුවේ මං කියන්නේ පිළිගන්නේ නැත්තේ කිසිම දෙයක්. දවසට කඩන්න යන්නේ. බලන්න guys විවිධ වර්ගයේ games. ඒක ගහමුද? ගහමුද? ගහන්නේ නේද? අර කැතුලට බෝලේ දාමුද අපි? මෙතන තියෙන්නේ ලෝක ප්‍රසිද්ධ අයගේ ප්‍රතිමා. ගොඩක් අයගේ නම් මම දන්නේ නැහැ. ඇත්තටම ලංකාවේ ප්‍රසිද්ධ කෙනෙක් නැද්ද? ලංකාවේ කවුරුවත්ම හිටියේ නෑ මෙතන. ඔක්කොම හිටියේ පිට රටවල ඉන්දියන් අයත් හිටියේ. සමහර පිළිම ඒ විදියටම හදලා තියෙන. මාක්කය නිසා තමයි අපි දෙන්න සෙට්. Facebook එකෙන් යාළුවෝ තව අය ඇතිනේ. දාන්න බලන්න ඔක කමෙන්ට් එකක් කොච්චර කට්ටිය ඉන්නවද කියලා බලන්න.
ඇතුලේ හැමතැනම මියුසික් ප්ලේ වෙන්න දාලා තියෙන්නේ. මයිකල් ජැක්සන්ගේ ප්ලේස් එකෙත් එයාගේ සින්දු ප්ලේ වෙන ගමන් තිබ්බ. ඉතින් ඒව දාන්න විදියක් නැහැ. මට කොපිරයිට් ඇදෙනවානේ. මේ ගෑනු ළමයා ගොඩාක් වෙලා එතන නැටුව හොඳටම. මේ ස්පයිඩර්මෑන්, එතකොට බෲස් ලී ඉන්නවා, ආයේ සුපර්මෑන් හැමත් ඉන්නවා. ඊට පස්සේ මෙතන ඉඳන් තමයි ඉන්දියන් නළු නිලියොන්ගේ සෙක්ෂන් එක තියෙන්නේ. ශාරුක් ඛාන්ගේ මූණ නම් අනේ වෙනස්. මෙයාගේ රන්බීර් කපූර්නේ. මෙයාගේ මූණ නම් ඒ විදියටම තිබ්බා. ඊට පස්සේ මෙන්න මේ මිරර් එකේ දිහා බලාගෙන අපිට මේ සින්දුවට නටන්න පුළුවන්. මේක මියුසික් එකක් දාන්න වෙන්නේ නැහැ නේ. ඉතින් ලස්සන සින්දුවක් ගේ අර මිරර් එකේ යන අය වගේම නටන්න පුළුවන්. දාන්න විදියක් නැහැ නේ. ඉතින් කොපිරයිට් ඇදෙනවානේ. බැංකොක් ගියොත් මෙතෙන්ට අනිවාර්යයෙන්ම යන්න. ගියපු කට්ටිය ගොඩක් ඇති. ඒනට නොගියපු කෙනෙක් ඉන්නා නම් මෙතෙන්ට යන්න මාරම ෆන් එකක් ගන්න පුළුවන්. කත්‍රිනා කයිෆ්කිත් එක්ක ඔන්න තාරා ෆොටෝ එකක් ගත්තා. ඒ ගහන ෆොටෝ එක වෙනම ස්ක්‍රීන් එකක වැදෙනවා. ඔය ඉන්නේ ලස්සනට නළුවයි නිලියයි. ඔන්න අපි ආවා වොයිස් ටීන් ප්‍රෝග්‍රෑම් එකට. මෙතනත් මං සින්දුවක් කියලා පොඩි ගොම් පාට් එකක් දැම්මා. මේ අරේනේ. මෙතනත් තිබ්බා ප්‍රසිද්ධ එක පාවිච්චි කරපු දේවල් ගොඩක් දේවල් තිබ්බා. ඊට පස්සේ අපි දැන් මේ යන්නයි හදන්නේ, එක්සිට් වෙන්න හදන්නේ. අපි මියුසියම් එක ඇතුලේ කොහොම හරි පැයකටත් වැඩි හිටියා. අපි එනකොට ආයිමත් රෑ වෙලා. මේ මෝල් එකේ කෑම වර්ග ගොඩාක් දිවිසිදිරිසි තිබ්බා. හැබැයි මම එකක්වත් බැලුවේ නැහැ. මොකද මට ඒ කෑම කන්න බෑනේ. එදායි මෝල් එකේ මොකක් හරි ඉවෙන්ට් එකක්. මං හිතන්නේ ඒ රටේ ඉන්න නළුවෝ ටිකක් මේ. හැබැයි මට හිතුණා ඒ නළුවෝ දැක්කම අපේ රටේ නළුවෝ කොච්චර ලස්සනද කියලා. මං කිව්වා මෙයාලා කැත නෑ. ඒ වුණා එයාලා ටිකක් වෙනස්. අපි දැන් පාරේ එහා පැත්තට යනවා. Bangkok City. Bubble tea එකක්. ඉතින් bubble tea එක try කරලා බලන්න. ඒක තමයි මම කිව්වේ එකක් ගමු කියලා. බැංකොක් ලස්සනම රෑටනේ. බැංකොක් වල ඇවිදින්න ඕන රෑට. ඉතින් අපි ටිකක් කියලා හරිය මෙහි ඇවිද්දා. ඔයාලට කියන්න ඕන ළමයි අපිට මෙන්න මේ දවසේ හොරෙක් හම්බුණා. ඒ කියන්නේ බැංකොක් වල ස්කැමර්ස්ලා ඉන්නවා කියලා. ඒ වගේ කෙනෙක් හම්බුණා. මම බැංකොක් යන අයගේ වීඩියෝස් වල දැකලා තියෙන වගේ ස්කැමර්ස්ලා ඇවිල්ලා යාළුවගේ මුදල් නෝට්ටු පෙන්නන්න කියලා අහනවා කියලා. ඉතින් එයා අපිත් එක්ක හොඳට කතා කරලා ඊට පස්සේ කිව්වා සල්ලි පෙන්නන්න කියලා. මට ඒත් මීටර් උනේ. හැබැයි තාරට ඉක්මනට මීටර් උනා.
සල්ලි පෙන්වන්න තිය අපි පර්ස් එක එළියටවත් ගත්තේ නැහැ. අපි දෙන්න හිමීට එතනින් මාරු වුණා. බැංකොක් යන්න ඉන්නව නම් එහෙම ඔයාලා දැනුවත් වෙලා යන්න. ඒ වගේ කට්ටිය ඉන්නවා. ඇවිල්ලා එයාලා කියනවා ලස්සනටම කතා කරලා තමයි මිනිස්සු මේ ඇඳලා ගන්න. ඉතින් ඒ වලට අහු වෙන්න එපා ළමයි. මේ අප්‍රේල් මාසේ ගත්ත වීඩියෝස් නේ. ඉතින් මේව එඩිට් කරද්දි මට හරි මාසයි ආයි යන්න බැංකොක් වල. ඊට පස්සේ අපි එපාර්ට්මන්ට් එකට ගියේ. මේ වීල් එකක මේ ටුක් ටුක් එක මරු ලයිට් දාලා නිකන් දේවාලයක යනවා වගේ. බැංකොක් වල යනවා නම් අනිවාර්යයෙන්ම ටුක් ටුක් එකක යන්නත් ඕනේ. එක්ස්පීරියන්ස් එක මරු. ඊට පස්සේ අපි අපේ එපාර්ට්මන්ට් එක ළඟ තිබ්බ 7-Eleven එකටත් ගිහිල්ලා පයින්ම ගියා එපාර්ට්මන්ට් එකට. චුට්ටි දුරයි තිබ්බේ. එදා දවස මෙහෙම තමයි ගෙවුනේ. ඉතින් මේ වීඩියෝ එකත් මම මෙතනින් ඉවර කරනවා. මගේ වීඩියෝ එක බලපු හැමෝටම ගොඩාක් ස්තුතියි. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් මං ආදරෙන් ඉල්ලා ඉන්න ගමන් මම ගිහින් එන්නම්. හැමෝම පරිස්සමෙන් ඉන්න. තෙරුවන් සරණයි.